වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස් මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද ඉඳන් මම අරන් එන්නේ මගේ channel එකේ වෙනස් වීඩියෝ සෙට් එකක්. ඉතින් පේනවද මොකද්ද මේ ගේම් එක කියලා? මේ තමයි ඉතින් ඔයාලා හැමෝම දන්න Forza Horizon 5 ගේම් එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද ඉඳන් මම මේ ගේම් එකේ ගේම් ප්ලේස් තමයි ඉතින් ඔයාලා අරන් එන්නේ. එහෙනම් ඉතින් කට්ටිය ගැම්මටම සෙට් වෙලා ඉන්නේ මේ ගේම් ප්ලේ එකේ. يعني මේ ගේම් එකේ ගේම් ප්ලේ සෙට් එක ඔයාලා අරන් එන්න බලන්න. ඉතින් ඒකෙන් තමයි මට මේ දවස් ටිකේ වීඩියෝස් අරන් එන්න බැරිුනේ මේ ගේම් එක ගහන්න මේ මගේ මැෂින් එකේ රික්වයර්මන්ට්ස් පොඩ්ඩක් මදි වෙලා තිබ්බිතින් ඒකට මම පොඩ්ඩක් රික්වයර්මන්ට්ස් ටික හදාගත්තා. ඒකින්ද මේ දවස් ටිකේ يعني මේ වීඩියෝස් අරන් එන්න බැරි වුණා වලු. හරි වෙන්ස්. කොහොමද මචං ඩ්‍රිෆ්ට් පාර? ඕකේ. අපි ඔන්න උතන අතර කරගම අපි ඩිෆෙන්ඩ් එක. ඉතින් අපි වැඩි කතා නොකිය ගේම් ප්ලේ එකට යමු අද. අපි මුලින්ම මේකට වර්ල්ඩ් මැප් එක ඔන් කරගන්න ඕනේ. මෙන්න මේක තමයි වර්ල්ඩ් මැප් එක මචං. මේක අපි අද යන්නේ Forza එකේ තියෙන 18 වංගුව බලන්න. ඉතින් මේක තියෙන්නේ අපි දැන් මේ මෙතන Forza ෆෙස්ටිවල් එක තියෙන්නේ මේ මෙක්සිකෝ වල Forza ෆෙස්ටිවල් එක මෙතන තියෙන්නේ. මේ තියෙන මෙන්න මේ Forza ෆෙස්ටිවල් එකේ ඉඳන් අයිතින් ඔයාලා මෙතනින් හයිවේ එකට දාගන්න මචං. ඊට පස්සේ හයිවේ එක දිගේම එන්න. ඊට පස්සේ හයිවේ එක දිගේම ඇවිත් මෙතනින් හයිවේ එක ඉන්න එනවා. අපේ මෙතනින් එන්න උනාට පස්සේ මේ හයිවේ එක එන්න වෙන කෙලෙම උඩ තියෙන මෙන්න මේ ප්ලේස් එක. මේ පේන්නේ මේ ෆෙන්ස්. මෙන්න මෙතන මේ මෙන්න මේක තමයි 18 වංගුව. හරි. අපි මෙන්න මෙතනට ලොකේෂන් මාක් කරගත්තොත් අපිට එන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙතනට. මෙන්න මෙතනට ලොකේෂන් මාක් කරගෙන යමු. හරි. මෙන්න මෙතනට එද්දි තමයි අපිට මේ 18 වංගුව බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙන් දාගන්න තියෙන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. අය සුපිරි මචන් ඩිෆෙන්ඩරේ. සවුන්ඩ් එකම නම් සුපර්බ් ඈ. ගේම් එකක් කියලා කියන්න අමාරු ගන්නට සවුන්ඩ් එකම හදලා තියෙන මචං. ආයි මේ ඩිෆෙන්ඩරෙත් මරු හැබැයි මේ අපි මේ ඩිෆෙන්ඩර් නෙමෙයි ජීප් එකක්. මේකත් මරු මචං මේ ඕෆ් රෝඩ් යන්න මම මේ අර ඕෆ් රෝඩ් පැත්තට යන හින්දාම තමයි මේක ගත්තේ ෆ්‍රෙන්ඩ්ස්. මොකද අපි ඕෆ් රෝඩ් පැත්තට යන්න ඕනේ දැන් ගේම් එකේ. හරිද ෆ්‍රෙන්ඩ්ස්? මොකද ඕෆ් රෝඩ් පැත්තට යනවා කියලා කියන්නේ මේ අපි මේ යන්නේ කඳු කරේටනේ. එතකොට ෆ්‍රෙන්ඩ්ස් අපිට මේ ඕෆ් රෝඩ් දාගන්න ඕනේ හින්දාම මම මේ වண்டிය ගත්තේ. අර සුපිරි මචං පේන මේ සස්පෙන්ෂන් එහෙම මම පෙන්නන්න චුට්ටක්. ඔය පේනවනේ ෆ්‍රෙන්ඩ්ස් මේ බම්ප් වෙන එහෙම. හරි දැන් අපි මේව වැළුවා ඉතින් අපි ගමන යන්න පටන් ගමු ගැම්මට රිවර්ස් එක දාගෙන. අන්න එහෙම යන්න ගමු ෆ්‍රෙන්ඩ්ස්. නැත්තම් අද යන්න වෙන්නේ නැහැ මේ ගමන අපි කයි එක ගහ ඉඳලා. දැන් අපි හයිවේ දාගත්තේ මට ඒක අපිට ටක් ගාලා ය아가න්න පුළුවන් නේ අවුලක් නැහැ ඒක නම් හයිවේ දාගත්තින් ටක් ගාලා යන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා තාම channel එක subscribe කරන්න subscribe කරන්න අද ඉඳන් එන්නේ මේ අලුත් වෙනස් වෙනින් ඔයාලා හැමෝම set වෙන්න ඒ වගේම මේ Forza 5 ගේ වීඩියෝස් දිගටම ඕනි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම දිගටම Forza 5 එකේ තියෙන මේ සීක්‍රට් ලොකේෂන්ස් බලන්න එක්ක යනවා. ඉතින් මේ වගේ වීඩියෝ වෙන channel වල නම් ඉතින් අරන් එන්නේ නැහැ කවුරුත් මං විතරමයි අරන් එන්නේ ඉතින් ඒකින්ද හැමෝම channel එක subscribe කරලා support එකක් දෙන්න ඕනේ ඉතින් ඈ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් යමු. මචං දැන් අපි කටු හේතු කරලා තියෙන අපා ටියර් 7ම දාලා තියෙන අපි ඈ 130 ගානට යනවා. හරි ෆ්‍රෙන්ඩ්ස්. මේක මේ කන්ට්‍රෝලින් එහෙම ස්මූත් එකට යනවා ඈ. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ මේ හයිවේ දාලා යද්දි අර යන්දල් ලේසි කිලින් පාරේ ඉඳලා අපි මේ වාහනේ විදිහට විශ්සර කරන් ගානට යන්න පුළුවන් හයිවේ දාගත්ත පස්සේ මේ ඉක්මන් කරලා අපිට යන්නේ ලොකේෂන් එකට. නැත්තම් අද නම් යන්න වෙන්නේ නැහැ මේ අපි නෝමල් පාරේ යවන මචං මේ ෆෝස් එකේ මේ පට්ටම මේ NPS ලා පිස්සුනද නෝන බම් මේකේ. ආයි ගන්න දෙයක් නැහැ ඒක උඩ. ඉස්සරහින් හරවන්න ඕනේ දන්නේ නැහැ මේ කියයි නේ turn left turn right හරි කියලා. මෙම කඩාගෙන ගිහලා හරවන්න තිබ්බොත් තමයි කෙලවෙන්නේ මචං. අඩු සීරාට අපිට සෑහෙන වේගෙන් යනවා මේ top speed යන 140 මචං ඈ. 140ද ගන්න තියෙන අමාරු මේක. 130 37 තමයි උපරිම top speed එක තියෙන්නේ මේක. මේ ජිප් එකේ තව මේ modify කරන්න ඕනේ පිස්ටන් ටිකක් දාලා. අඩු මචං අපි ආව half පට තීරි වුණා. ඔය මං කිව්වනේ මචං මේකේ මේ එක පාටම හරවන්න තියෙන ලොකේෂන්ස් තාපොට්ටින් කියලා වෙනවා. මෙන්න මෙතනින් හරවන්න තිබිලා නෙමෙයි. අපිට මේ පැත්තට ඉමීට හරව ගන්න තිබුණේ මම දැක්කේ නෑ මචං ඒක. හරවන්න තිබ්බ කියලා. වාහනයක් එන්නේ නැහැ මචං දාගත්තා. මේ පාරවල් එහෙම මරු වැලවන්න ඉන්නේ. සුපිරි. ආයි ගැම්මක් තමයි ඉතින් කායක. අන්න දැන් හරවන් දින මචං. අඩෝ මචං මේකේ මේ හෑම් බ්‍රේක් පාර නම් අවුල්නේ. කොහොමද මචං මගේ ඩ්‍රිෆ්ට් එක හැබැයි. අනිත් පැත්ත හරවලම ගත්තා වண்டிය. මෙතනින් දාගෙනම
දැන් නම් මචං අපි කඳුකරේට ලං වේගෙන ඉන්නේ. ඔන්න දැන් අපි කඳුකරේ කඳු පාරවල් වල තමයි යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා තේරෙන්නේ නැති මේ කඳු තනිකර මේ කන්දක් කිමීරි යන්න උඩට අපි. ඔයාලා තේරෙන්නේ මේ පුරි බෑවුමක් තියෙන උඩද? අපි මේ බෑවුමට තම දිගේ තමයි යන්නේ. මොකෑ කොමු මේ පාර මැද දාගෙන කරන්නේ මෙතන. තා පොට්ටින් කෙලවෙනවා. මේ පේන දැන් තාරම වංගු තියෙන මේ හරිය අපේ අර නෝරිලි පැත්තේ යනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මේ හරිය යනකොට අර ලංකාවේ කියන්නේ කඳුකර පැත්තේ ඔය 18 වංගු තියෙන ෆ්‍රෙන්ඩ්ස්. ඒක තමයි මේකේ. අර කඳුකරේට වෙන තමයි මේකේ මේ වංගු සෙට් එක තියෙන්නේ මචං. හරිද මේක 18 වංගුවම තමයි. ගණන් වෙනසක් නෑ ලොකුවට. මොකද මේ හැබැයි මේකේ මේ පොඩි වෙනසකට කියලා තියෙන 18 වංගුවේ වංගු 18ක්ම නැති එක වෙන්නේ. අඩු. තා පොඩ්ඩින් ගැලවෙන පාරෙන් පිට බැලලා. ඉස්සරහින් හරවන්න තියෙන මේ. අඩෝ ෆෙන්ස්. පේනවනේ. තනිකරම කන්දක් යන්නේ මේ. තනිකරම කඳුකර පැත්තක යන්නේ මචං මේ. මේ වලහාල්ලව ෆෙන්ස් නේ. තනිකරම කන්දක් අද්දන්නේ ඈ. අයි සුපිරියටම තනිකර කන්දක් යන්නේ මචං. මේ ආයේ ගේම් එකෙත් මේක අපේ ලංකාවේ හැදුවේ නැතුණාට يعني මේ ඒ ඩීටේල්ස් එකම ගන්න තියෙනවා වංගු තියෙන තනිකර මේ කඳුකරේ පැත්තක. වල තේරෙයි අපි බෑගමක්කින් බස්සන්න තියෙන මේ. ඔන්න අප්පඩ මේකෙන් කන්දරට යන්න බා. අපි ඉන්න උඩට යන්නේ වල තේරෙන්නේ නැති පෙන්. අර සැහෙන කඳු මුදුනකට වගේ අපි යන්නේ ඈ. කඳු මුදුනකට මචං යන්නේ අපි. දැන් නම් හිමීට. අඩේ ආය හරවන්න. මේ පට්ට වංගු තුගක් තියෙන මචං මේ ඈ. ආයි මෙතනින් හරවන්න ගියාම මෙන්න මෙන් හරවලම. වාව් මචං මේ හරිය මේ වාහනේ ඒ කියන්නේ මේ වගේ කා එකක් කෙලුණා කියන්නේ සුපිරි ගෑ මචං. ඒ කියන්නේ මේ ෆීලිං එක ඔයාලා තේරෙන්න ඕනේ මචං. මේ කන්දක ගානට අර වාහනේ වංගුව කරා යනකොට ඒක පට්ටම වෙන මාතල්ලයක් කැමේ. ගානට යද්දි මෙහෙම මේ මචං වංගු තියෙන්නේ සෑහෙනේ කැලයක් එක්ක ධාරම වංගු ටිකක් තියෙන මේ. එන කඳුකර පැත්තක් තියෙන්නේ මේ. චෙක් කරපෙන්න මේක බ්‍රේක් පාරෙම ගානට වදිනවා. යන්නේ එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ controlling smooth එක තියෙන මචං සුපිරිනේ මේකේ. කොහොමද දැන් කඳුකරේ තියෙන පාරවල් මේ තනිකර දැන් නම් බෑවුමක් තියෙන්නේ හැබැයි මේ පේනවාදී. අය මේ බෑවුමක් තියෙන පාර කියන්නේ මචං තනිකරම නුවරඑලි පැත්තේ වාහනයක් කෙලුණ ඒ ෆීලිං එක ඒකේ සුපිරියට මෙනවා මචං. හරි. ඒකයි කියලා නිම කරන්න බෑ සුපිරි. ඒ වල් ගහලා බලන්න ෆෝස් වයිද. හරි මචං. අපි දැන් normally ලොකේෂන් එකට දැන් නම් මචං ළඟයි අපි. මේ පේන මචං. තනිකරම කඳු අපි උඩට යන්නේ. කන්දක් උඩට යන්නේ මීඩියම් මිට. ඊළඟ සැරේ තියෙන කන්ද පල්ලයට වස්සන 18 වංගු මාර්ගය. මේ නැගපු කන්ද වංගු 3-4කින් පල්ලෙහාට වෙනවා මචං. ඔයාලේ තේරෙයි. ෆ්‍රෙන්ඩ්ස් අපි ලොකේෂන් එකට ආවා. මට මතකයි මෙන්න මේක ලොකේෂන් එක මචං. මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි 18 වංගුට යන්න තියෙන්නේ. ඔයාලා හොඳට බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා මේ හරියට දැන් මම මැප් එක දාගෙන බලන්නම් ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක්. ඔව් මචං අපි තැනට ආවා මේ. මතකෙන් ආවේ මචං මෙතන ප්ලේස් එක මේ තියෙන්නේ මේ. අපි දැන් ඉන්න තැන තමයි හරි තැන ෆ්‍රෙන්ඩ්ස් මේ. ඔයාලා පේනවා ඇති මෙන්න මෙතනින් තමයි 18 වංගුට දාගන්න තියෙන්නේ මේ. මෙතනින් අපි ආයේ කන්ද පල්ලෙහාටම යනවා මචං. මෙන්න මෙතනටම යනවා. කන්දක් මේ කන්ද මුදුනේ ඉන්නේ. මේ හරි කන්ද පල්ලෙහා. මේ හරියටම යන්නේ දැන් අපි ඈ. ඔයාලා මේ හරියෙද්දි මේ මෙතන හොයාගන්න හරිම ලේසි මචං. මේ මෙන්න මේ වගේ කඩ පෙරක් තියෙනවා මේ. පොඩි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. එන්න එතන තියෙන අතුරු පාරෙන් තමයි යන්න ඕනේ මචං. හරි. අන්න අර අතුරු පාර වාහනත් හරවනවා මචං මේ පාරටම. මේ පාරේ වාහන යනවා මචං. එන අප්ඩේ මේකත් ඇරෙව ගියවන්කෝ. අඩි අපි දාගමු. යාලා හැමෝම යනවා. ඔන්න මචං අපි ෂේප් 18 වංගු බස්සන දාගත්තා. මම ඔයාලා යන්න කලින් මෙන්න මෙහින් අයිනෙන් පෙන්නන්න අපි ඉන්න බෑවුම මොන වගේද කියලා. මේ පේනවද ෆ්‍රෙන්ඩ්ස්? මේ පේනවනේ. අපි සෑහෙන කන්දක් උඩ ඉන්නේ. අර කඳු ඔක්කොම අපිට වඩා පාත තියෙන්නේ මචං. මෙන්න මේ කඳු උඩ ඉඳන් පල්ලෙහාට තමයි මේ 18 වංගු බස්සන්නේ. අපි ෂේප් එකේ බස්ස ගමු 18 වංගු උනේ අපි 18 වංගුවේ තමයි යන්නේ මචං. හරි. මේ මීඩිය යන පොඩ ඉබංකල යන ජීරයක් එම දාගෙන අපි 18 වංගු පාරේ. හරි ෆ්‍රෙන්ඩ්ස්. ඩබල් එක යමු.
ඔන්න අපි පළවෙනි වංගුව මචං බ්‍රේක් කාලේ මේ හරව ගන්න උනේ. මේ වාහන වල ස්පීඩ් ඉඳ අවුලක් නැහැ මචං. හරවන කරන එක. මේ දූවිලි තියෙන පාරක් ඈ තනිකර. වල වංගුව පේනද මේ වංගුව හරවන්න මචං මං හරියට කියලා වංගුව පෙන්නන්න වල පළවෙනි වංගුව. මෙන්න මෙතන අතර කරගමු යන්න. මේ පියානේ ෆෙන්ස් මේ අපි හරවපු වංගුව මේ කොහමද ෆෙන්ස්? පළවෙනි වංගුව. තනිකර 18 වංගුවේ වගේම කර්ව් එකේ තියෙන මචං. අනිත් පැත්තටම ගහලා U එක වගේම තියෙන්නේ මචං වංගුව. දැන් අපි පොඩ්ඩක් පල්ලෙහාට ආව පේනවනේ. ඔහොමම මේ කන්ද පල්ලෙහාට යනවා අපි. හරි අපි යන්න ගමු. අපි 18 වංගුවට සැලෙන්නේ නැහැ මචං. අපිට යන්න ඕන টොප් ස්පීඩ් දාලා මේ පාරුවත් 80ට යනවා නම් 18 වංගුවේ දැන්. ඕකේ බ්‍රේක් පාර ගහගම මචං වංගුවේදී. ඔන්න දෙවෙනි වංගුව මටන් මේ පට්ට හැරවිල්ල කරවන්න තියෙන මේ දූවිලි මචං ගන්න දෙයක් නැහැ දැන්ටම කැබ් එක. මම ඒ වංගුව පෙන්නනම් වලට. මෙන්න මේ U එක ගත්තේ පේන මචං. ඔන්න වංගු දෙකක් පාස් කරා අපි දැන් ඈ. ඉතින් මේකේ වංගු 18ක්ම නැහැ මචං. එහෙම එකක් සීන් එකක් තියෙන එක තමයි තියෙන අවුල. වංගු 18ක් නැහැ. 4ක් හෝ 5ක් තිබ්බේ මචං වංගු. ඔන්න අපි ඊළඟ වංගු මචං. ඒක නම් එච්චර මේ අර අමාරු නෙමෙයි මෙතන ගල් පර්වතයක් තියෙන ඉඳ මේ වන්ඩි අර පල්ලෙහාට පෙරලෙන් තියෙන කඩුයි. මේ මෙයාලේ ආරසියට වැඩක් එහෙම ගහලා තියෙන පේන මේ. ඒව ඔක්කොම ගහලා තියෙන්නේ මේ මෙතනින් පරිවරක් කරි අර ප්‍රපාතයට වැටෙන්න පුළුවන් ඉඳ ඉතින් පල්ලෙහාට. අන්න එහෙම යාළුවා හිතලා තියෙන මචං ගේම් එකේ කට්ටියත් මේ වාහන වල ආරක්ෂාව මචං සුපිරියටම. ඔන්න මචං අපි තුන්වෙනි වංගුව හරවන මචං. මේ තුන්වෙනි වංගුව. තුන නෙමෙයි මචං හතර නේ බාබේ. මේ හතරවෙනි වංගුව මේ පේන. මේ පේනවනේ. ඕන් හතරවෙනි වංගුවත් හැරෙව්වා අපි. ඔන්න අපි ඊළඟ වංගුවත් හැරෙව්වා මචං. අපි දැන් යමු අපේ අනිත් වංගුවට. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මෙතනින් වංගු සෙට් එක ඉවරයි ඈ. හරියට වංගු හතරක් තිබ්බේ. ඔන්න මචං. වංගු හතරක් කරවලා අපි බලමු මේ උඩ කන්ද. අඩේ කන්ද මුදුන බලන්න බෑ මේක. පොඩ අර ඈතට ගිහලා බලන්න කොච්චර උඩ ගිහින් පල්ලෙහාට ආවි කියලා. කෝච්චියක් එන්න පුළුවන් කියන මේ දුරට යමු කියලා. මෙන්න මේ හැරි දාගමු. ඇති. අන්න පේන මේ ස්ලාවට පේන්නේ මේ හරියට බලන්න අමාරුයි මචං මේ. මේ තව පොඩ්ඩක් දුරට යන්න ඕනේ මචං මේ. අර මේ අපි කඳු මුදුන බලන්න අර දොටේ තියෙන කඳු මුදුන ඉඳන් ආයේ මචං. මේක අර බලන්න බෑනේ මචං අර හරියටම උඩ මොන වගේද කියලා. ඒක ඉතින් හරියට බලන්න බෑ මචං. ඕක තමයි ඉතින් කෝස් එකේ තියෙන 18 වංගු ෆෙන්ස්. දැන් මේ පිටුන් ගෑවිලා මයික් පිට හොද ගන්නවා මේ අතුරු වලට දාලවත්. එහෙනම් මම මේ හිමීට හොද ගන්නකම් අදට මෙතන වීඩියෝ ඉවර කරන් තමයි ඉතින් යන්නේ. ඉතින් ඉස්සර මේ වගේ වීඩියෝ වල අනිවාර්ය පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා පොඩ්ඩක් channel එක රීච් වෙන්න පොඩි support එකක් දෙන්න යාළුවනේ. ඒ වගේම වීඩියෝ ගැන හිතලා අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අදට මම මෙතන වීඩියෝ ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.